Hello friends, කොහොමද ඔයාලට? ඔන්න එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අවුරුද්දට කෑම සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක chicken biryani එකක් perfect බාස්මති හාල් වලින් එකිනෙකට ඇලෙන්නේ නැති වෙන්න කොහොමද perfectly cook කරන්නේ කියලා මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේක හරිම ලේසි කුක් කරන්න හිතුණු ගමන් ඔයාලට කුක් කරන්න පුළුවන්. ඒකට මම බාස්මති හාල් කප් දෙකක් අරගෙන තියෙනවා. ඒකට වතුර දාලා පැය භාගයක් විතර පැංගෙන්න දානවා. වහලා තියන්න පුළුවන්. වතුර එක පැංගුනම තමයි උයනකොට ලේසි. ඊට පස්සේ මම බිරියානි එකට ඕන කරන චිකන් ටික මැරිනේට් කරගන්න හදනවා. ඒකට ලුණු ටීස්පූන් 1යි, කහකුඩු ටීස්පූන් 1යි, මිරිස් කුඩු ටේබල්ස්පූන් 2යි, ගම්මිරිස් කුඩු ටීස්පූන් 2යි, සූදුරු කුඩු ටීස්පූන් 1යි, බිරියානි මසාලා ටීස්පූන් 1යි. මේ බිරියානි මසාලා එක හදන රෙසිපි එක මම දාලා තියෙනවා channel එකේ check කරලා බලන්න. පැදපු 3-5 ටීස්පූන් 2ක් දානවා. ඊට පස්සේ කර්ඩ් ටේබල්ස්පූන් 2ක් 3ක් විතර දාන්න පුළුවන්. දාන තරමට රසයි. ඊට පස්සේ ginger garlic paste එකෙන් ටීස්පූන් 1ක් දැම්මා. ඊට පස්සේ මිංචි කොළ කොතමල්ලි කොළ ටිකක් දාලා හොඳට mix කරන්න. හොඳට mix වෙලා මේක ටික වෙලාවක් තියන්න ඕන. පැය දෙකක් වගේ තියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එතකොට හොඳට marinate වෙනවා, absorb වෙනවා. එහෙම නැතත් පැය භාගයක් විතර හරි at least තියන්න. මම බිරියානි එකට ඕනේ කරන රයිස් එක cook කරගන්න වතුර කප් 4ක් දානවා. මොකද මම රයිස් ගත්තේ කප් 2යි. කප් 2ට වතුර කප් 4යි. ඒ කියන්නේ කප් එකකට වතුර කප් 2යි. අන්න ඒ මෙෂර්මන්ට් එකේ වතුර තියාගන්න. ඊට පස්සේ ලුණු ටීස්පූන් එකක් විතර දාලා ඊට පස්සේ හෝල් ගරම් මසාලා, ඒ කියන්නේ තියෙන ඔයාලා ගාව තියෙන ස්පයිසස් දාන්න. කුරුඳු, කරාබු, නැටි, එන්සාල් ඒව දාලා හොඳට වතුර නටන්න දීලා ඊට පස්සේ ඔයාලා පෙඟෙන්න දාපු හාල් එක මේ විදියට දාගන්න. මේක ඇවිල්ලා already පෙඟිලානේ තියෙන්නේ. ඒක නිසා ඔයාලට වැඩි වෙලාවක් කුක් කරන්න ඕනේ නැහැ. චුට්ටක් මේ විදියට බොයිල් වෙන්න ගත්තම විනාඩි 10ක් විතර මේව කරලා ගත්තම හරි. මොකද අපි ඩම් එකේ දාන නිසා හරි. ඩම් එකේ දාන්න නැත්තම් හොඳටම කුක් වෙනකන් තියන්න. ඒ වුණාට අර ඇලෙන්නේ නැති වෙන්න නම් චුට්ටක් 75% වගේ කුක් කරලා ගත්තම එතකොට හොඳයි. ඒ කියන්නේ අමුවෙන් නෙමෙයි, අර චුට්ටක් අර ඇලෙන ගතියක් එන ගන්නවනේ. අන්න ඊට කලින් ගන්න. අන්න ඊට පස්සේ වැදගත්ම දේ මේක කුක් කරලා එහෙමම මේ රස්නේ පිටින් තියන්න එපා. මේක කෙලින්ම පෙරණ එකට දාන්න. දාලා එහෙම නිවෙන්න තියන්න. ඒක ටිකක් ලොකු පෙරණයක් ගත්තොත් හොඳයි. ඊට පස්සේ බිරියානි එක හදා ගන්න හදන පොට් එකේ ගී දානවා ටේබල්ස්පූන් එකක් විතර. ඊට පස්සේ ඔයිල් දා ගන්නවා. ඊට පස්සේ කුරුඳු කෑලි 2ක්, එන්සාල් 4-5ක්, ඒ වගේම කරාබු නැටි 4ක් විතර දාලා හොඳට සෝටේ කරගන්න. ඒකට ඔයාලා ගාව තියෙන ඕන හෝල් ගරම් ස්පයිසස් දාගන්න. දාන තරමටම තමයි ෆ්ලේවර් එක එන්හාන්ස් වෙන්නේ බිරියානි එකේ. ඊට පස්සේ ලුණු ලොකු ගෙඩි 4ක් විතර මම චොප් කරලා මේ විදියට දාගෙන තියනවා. ඊට පස්සේ ඒක හොඳට සෝටේ කරලා golden brown color එක ආවට පස්සේ ginger garlic paste එකෙන් tablespoon 2ක් විතර දාගන්න. ginger garlic paste එක දාන තරමට බිරියානි එක රසයි. ඊට පස්සේ හොඳට mix කරලා තක්කාලි ගෙඩි 4ක් විතර චොප් කරලා දාගන්න හීනියට කපලා. ඊට පස්සේ අවු මිරිසුත් දාගන්න කඩලා වගේ. එහෙම පොඩියට කපන්න එපා. එක මේක තක්කාලි දාන තරමට බිරියානි එක රසයි. ඊට පස්සේ තක්කාලි එක මෙන්න මේ වගේ ජූසි කන්සිස්ටන්සි එකට එනකන් මේ සෝටේ කරලා ඊට පස්සේ මැරිනේට් කරගත චිකන් ටික ඇඩ් කරගන්නවා. ඊට පස්සේ වතුර ඇඩ් කරලා ඒක කුක් වෙන්න දෙන්න චිකන් ටික හොඳට මික්ස් කරලා. මේ බිරියානි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. කටට තියපු ගමන් කාගෙන යන්න පුළුවන්. ගෙදරට අවුරුදු කාලෙට මේ ඊද් එකට අනිවාර්යයෙන්ම try කරන්න. මම විශේෂයෙන් මේ වීඩියෝ එක ඊද් වලට කලින්ම දැම්මේ.
රම්සාන් උත්සවය එනවා. තව දවස් කීපයයි තියෙන්නේ. ඉතින් එයාලට බොරුවට සල්ලි දීලා සවන් ගන්න ඕනේ නැහැ බිරියානි. ගෙදරදීම හදලා ගන්න පුළුවන්. කොච්චර අපි සල්ලි දීලා ගත්තාත් අර සවන් එක එයාලා වේලාසනෙමනේ හදලා තියන්නේ. එතකොට අර ෆ්‍රෙෂ් අර උණුවෙන් කනෝ වගේ බිරියානි එකේ ටේස්ට් එක කොහෙවත් නැහැ. ඒක නිසා ඔයාලගේ අතින්ම හදලා කන්න, අතින්ම හදලා දෙන්න ඔයාලගේ ගෙදර කට්ටියට. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර කට්ටිය, හස්බන්ඩ්, අම්මලා, නැන්දම්මලා, ඒ වගේ කට්ටිය ගොඩාක් ඉම්ප්‍රෙස් කරන්න පුළුවන් ඔයාලගේ කුකින් එකකින්. ඊට පස්සේ අර කුක් වෙන්න තිබ්බ චිකන් එක මෙන්න මේ පදම ආවම, ඒ කියන්නේ වතුර හිඳිලා වතුර වැඩි නැතුව මෙන්න මේ කන්සිස්ටන්සි එකේ අර පෙරලා තිබ්බ බත් එක දාන්න. එළියෙන් අර ඇරලා තිබ්බනේ අර බත් එක ස්ට්‍රේනර් එකට දාලා ඒක මෙන්න මේ විදියට දාන්න. දාලා ටිකක් මික්ස් කරලා ඒක ටුඩින් බත් ටික දාන්න තමයි තියෙන්නේ. ඔයාලා මේ විදියට බත් එක ඇඩ් කරද්දී හරිම පරිස්සමෙන් ඇඩ් කරන්න. වැඩි අර හැන්ද හයියෙන් අල්ලන්න යන්න එපා. මොකද කැඩෙන්න ගන්නවා. එතකොට ලස්සනට බිරියානි එක එන්නේ නැහැ. ඒක නිසා ඒකත් චුට්ටක් බලලා හැන්ඩල් කරන්න. ඊට පස්සේ මම බිරියානි එකට එක්ස්ට්‍රා ඕඩිනරි ටේස්ට් එකක් දෙන්නේ මේ ෆ්‍රයිඩ් අනියන්ස්. ඒ ටික ෆ්‍රයි කරගන්නවා. අනියන්ස් ටිකක් ෆ්‍රයිඩ් කරලා ඒකට මම කැෂු ටිකකුත් දාලා මේ විදියට ෆ්‍රයි කරගන්නවා පෑන් එකේ. මේක දැම්මුත් නම් සුවඳත් රසත් බිරියානි එකේ වෙනමම ලෙවල් එකට ගෙනියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම දාන්න කැෂු නැත්තම් ෆ්‍රයිඩ් ඔනියන්ස් විතරක් දාන්න. අවුලක් නැහැ ලොකුවට. ඊට පස්සේ මම කහ මේ විදියට වතුර චුට්ටක් දාලා මික්ස් කරලා මේ විදියට දානවා. ඔයාලට ෆුඩ් කලරින් දාන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ මම ෆ්‍රයිඩ් ඔනියන්ස් ටික උඩින් දාලා කැෂු ටික දාලා ඊට පස්සේ මිංචි කොළ කොතමල්ලි කොළ ටිකකුත් උඩින් දානවා මේ විදියට. දාලා මම දැන් ඩම් එකට දාගෙන යන්නේ. ඒකට පෑන් එකක්, පරණ පෑන් එකක් තිබ්බොත් ඒකට උඩින් මේ හට්ටිය මේ විදියට තියලා මේ විදියට වහලා තියන්න. මම අර ඔල්රෙඩි කුක් වෙච්ච රයිස් එක නේ ඩම් එකට දාන්නේ. ඒක නිසා චුට්ට වෙලාවක් තියලා ගන්නවා විනාඩි 10ක් විතර. ඊට පස්සේ මම මේ විදියට විනාඩි 10න් බැලුවම හොඳට රයිස් එක කුක් වෙලා වලට පේනවා ඇති. ඩම් එකේ දාලා ආවම හොඳට ඇබ්සෝබ් වෙනවා. හොඳට අර බිරියානි එකේ කරි එක මේ විදියට මික්ස් කරගන්න ඕන. බලාගෙන මේ වෙලාවෙත් හැන්ද තදින් අල්ලන්න එපා. හරිම ස්ලයිට්ලි අල්ලලා මික්ස් කරන්න. නැත්තම් කැඩෙන්න ගන්නවලට පේනවනේ මේක අර ඇලෙන්නේ නැතුව ලස්සනට බිරියානි එක ඇවිල්ලා තියෙනවා. මාරම රසයි. ඊට පස්සේ මම අර මැරිනේට් කරලා තිබ්බ චිකන් වලින් ටිකක් අරගෙන ඒකට සෝස් ටිකක් දාලා මේ විදියට පෑන් එක හීට් කරලා ෆ්‍රයි කරගන්නවා. ලෝ ෆ්ලේම් එකේ තිබ්බම පැත්ත මාරු කරලා ගත්තම ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. මේකට උඩින් මම ලස්සනට ගානිෂ් කරගන්න ෆ්‍රයිඩ් අනියන්ස් ටිකක්, කැෂු ටිකක්, ඊට පස්සේ මිංචි කොළ ටිකක් ස්ප්‍රින්කල් කරගන්නවා. ඊට පස්සේ මම අර ෆ්‍රයි කරගත්ත චිකන් ටික මේ විදියට උඩින් තියනවා. ඊට පස්සේ මම ඒකට හදාගත්තා පර්ෆෙක්ට් කොම්බිනේෂන් එක බිරියානි එකට. මිංචි කොළ චට්නි එකයි ඊට පස්සේ රයිටා එකයි. ඒ දෙක අනිවාර්යෙන්ම මං ඉස්සරහා රෙසිපීස් වලින් ගේන ඒක හදන විදියත් වෙනමම මං දාලා තියෙනවා කලින් මිංචි කොළ චට්නි එක නම්. මෙන්න මේ විදියට තමයි මගේ චිකන් බිරියානි එක ආවේ. මාරම රසයි. ඉතින් මේ වෙදී මුළු පළාතම සුවඳයි. බිරියානි මේකෙන් කටක් කෑවත් ඇති හිතත් බඩත් දෙකම පිරෙනවා. ඉතින් මේ අවුරුද්දට අනිවාර්යයෙන්ම try කරන්න. පළවෙනි කමෙන්ට් කරන්න මේ බිරියානි එක කොහොමද කියලා. ඒ වගේම channel එක අලුතෙන් බලන කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේකේ series එකේ අලුත් අවුරුද්දට ඊද් වලට
ගොඩාක් රෙසිපීස් එන්න තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ බිරියානි එක මේ පාර අවුරුද්දට try කරලා බලලා මට කමෙන්ට් ටිකක් දාලා තියන්න අමතක කරන්න එපා.